ත්‍රස්ත මර්ධන කොට්ටාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබේ. වැල්ලවත්ත හැවලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් අලෙපිත T56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තිඹිරිගස්සෑය ප්‍රදේශයේදී ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධියට අදාළව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලට අනුව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ දිනේ අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.